හායි කොහොමද ඔයාලට? ඉතින් මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න මම අද ඔයාලට chocolate ganache එකක් තමයි හදන විදිය නිවැරදිව කියලා දෙන්න. ඉතින් අපිට chocolate cake එකක් එහෙම හැදුවම chocolate ganache එකක් ඉතින් අනිවාර්යෙන් ඕනේ මේ විදිහට ලස්සනට cake එක decorate කරගන්න. ඉතින් මේ බලන්නකො ලස්සනට chocolate එක බේරිලා ලස්සනට තියෙනවා. ඉතින් මේ විදිහට මම ඔයාලට අද නිවැරදිව chocolate ganache එක හදන විදිය කියලා දෙනවා. එහෙනම් අපි යමු chocolate ganache එක හදන්න. මම මෙතන අරන් තිනවා cooking chocolate ග්‍රෑම් 50ක්. මම ඒකට කිරි තේ හැඳි 3ක් එකතු කරගන්නවා. මම දැන් chocolate ටික double boil කරගන්න යන්නේ උණු වතුර එකක් මේ වගේ භාජනයකට දාගෙන ඒක උඩින් අපි දාපු chocolate ටික තියාගෙන chocolate භාජනේ තියාගෙන ওই විදිහට කවලම් කරගන්න තියෙන්නේ. ඉතින් තව ටිකකින් මේක හොඳට දිය වෙනවා. පොඩි වෙලාවක් යනවා දිය වෙන්න. මම දැන් මේ මිශ්‍රණයට තව කිරි තේ හැඳක් එකතු කරගෙන හොඳට මේක ටික දිය කරගන්නවා. ඔයාලා හොඳට රස්නේ තියෙද්දි හොඳට මේක දිය කරගන්න. මෙන්න මේ ගානට වගේ අපිට chocolate ganache එක හදාගත්තට පස්සේ මේ වගේ වක් කරන්න පුළුවන් වෙන්න ඕන. ඔන්න මේ තියෙන්නේ මං chocolate ganache එකකින් decorate කරගපු cake එක. ඉතින් මං අද ගත්ත chocolate ganache ප්‍රමාණය ඔයාලට ග්‍රෑම් 500ක cake එකකට ප්‍රමාණවත්. මේ තියෙන්නේ මං අද chocolate ganache එකකින් decorate කරගපු cake එක. ඔයාලට පේනවා ඇති cake එක ලස්සනට තියෙනවා. chocolate ganache එක neat එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලත් මං කියලා දීපු විදිහට හදලා බලන්න. ඔයාලට වරදින්නේ නැහැ. එහෙනම් ඉතින් ආයෙ වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.